ડોક્ટર සාෆිගේ කේස් එක. අර වන්ද සැත්කම් කතාව. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙම එකක් වෙලා නැහැ. දැන් එයා එහෙම මුකුත් වන්ද සැත්කමක් මුකුත් කළා නැහැ. නමුත් හැම පත්තරයකම හැම මාධ්‍යයකම ඒ දවස්වල ප්‍රධාන දේ උනේ ඒක. අපි සහෝදර සිංහල ජනතාවත් එක්ක මේ රටේ ජීවත් වෙන සියලුම ජාතියත් එක්ක එකමුතු වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න හොඳම ෆියුචර් එකක් හොඳම අනාගතයක් අපේ ඊළඟ පරම්පරාවට හදලා දෙන්න. සාමාන්‍යයෙන් අපේ රටේ වෛරල් වෙන්නේ අනවශ්‍ය දේවල්. අවශ්‍යම නැති දේවල්. බොරු දේවල්. අද එම නැත්නම් මේ සතියේ මේ වාසේ වෛරල් වෙනවා නම් වෛරල් වෙන්න ඕන දේ තමයි මේ දේ. වෛද්‍ය ශාපිතුමන් අදින් ප්‍රථමයෙන්ම අද සහතික පත්‍රය ලබා ගන්නේ මේ තරම් දුක්ඛම් කටළු මැද්දේ අධ්‍යාපනය හදාරලා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 12 වෙනි ස්ථානය ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුළත් වූ එතුමාගේ ආදරණීය දියණිය මොහමඩ් ශාෆි ෆාතිමා නයුබ් අපි ආරාධනා කරනවා ඔබට වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන මෙන්.